හරි. වැඩේට යන්න. අපිට තියෙන වැන්ඩවාල් සමීකරණය ගැන කතා. වැඩේ මෙහෙමයි. වැඩේ මොකද වැඩේ? මේ වැන්ඩවාල් සමීකරණය කියලා කියන්නේ මේ මොකද්ද කියන එකට යන්න කලින් පොඩ්ඩක් එන්න බලමු. මේ තියෙන පරිපූර්ණ වායු අඩංගු භාජනය. ඒකට පරිපූර්ණ වායු අඩංගු භාජනයකට අපිට පුළුවන් PV සමාන nRT කියන සමීකරණය දාන්න. මතකයි කලින් කරන්නේ. ඒතර PV සමාන nRT කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය. මේ සමීකරණ 9. ඇයි මේකට පරිපූර්ණ වායු සමීකරණය කියලා කිව්වේ? එහෙම කිව්වෙ ඉතින් මේක දාන්නේ පරිපූර්ණ වායු වලට විතරක් නිසා. සම්තියරි අනුව එහෙම තමයි පරිපූර්ණ වායු විතර දාන්න පුළුවන්. ගණන් හදද්දී මේක උපකල්පනාත් එක්ක දාන වෙන කතාවක් ඒක. සම්තියරි අනුව මේක පරිපූර්ණ වායු විතරයි දාන්න පුළුවන්. එතකොට මේ මොකද වෙන්නේ? එතකොට P කියලා කියන්නේ මෙතෙන්දී පීඩනය. පීඩනය කියලා කියන්නේ නිකන් වායුවේ පීඩනය කියන එකනේ. ඒක මතකයි නේද? වායුවේ පීඩනය. මොකක්ද පරිමාවය? පරිමාවය කියන්නේ වායුවට සැරිසැරීමට ඇති ඉඩ ප්‍රමාණය සැරිසැරීමට ඇති ඉඩ ප්‍රමාණය. එතකොට දැන් ඕක තමයි ඇත්තම තියරිය. වායුවේ පීඩනයයි වායුවට සැරිසැරීමට ඉඩ ප්‍රමාණය. හරි. වැන්ඩවාල් සමීකරණය කියලා කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. පරිපූර්ණ වායු සමීකරණය අපි දැන් පරිපූර්ණ වායු වලටනේ. වැන්ඩවාල් සමීකරණය කියලා කියන්නේ තාත්වික වායු සත්‍ය වායු වලට දාන සමීකරණයක්. එතකොට මේ පරිපූර්ණ වායු සමීකරණයේ එඩිට් එකක් තමයි වැන්ඩවාල් සමීකරණය කියලා කියන්නේ. ඒක තමයි සරලම කතාව. පරිපූර්ණ වායු සමීකරණය මොකද්ද? එඩිට් එකක් තමයි වැන්ඩවාල් සමීකරණය කියලා කියන්නේ. හරිනේ. දැන් එඩිට් එකක් කිව්වට ඒ එඩිට් එක කරන්න ඕන මේ විදියක් තියෙනවා. එඩිට් එකක් කරද්දිවත් යම් කිසි සීමාවක් තියෙනවා. ඕනේ සීමාවක් තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් දැන් ඔය කේක මේ කාර් එකක් හිතන්න. කාර් එකක් එක අලුත් කෑලි හයික මොඩිෆයි කරන අවස්ථා තියෙනවානේ අපි. මෙහෙම කරද්දි උනත් මේ මොඩිෆයි කරන එකේ යම් සීමාවක් තියෙන්න බෑ. දැන් කාර් එකක එන්ජින් එක දාලා අපි ඒක 3 wheel එකේ එන්ජින් එක හයි කරලා හරියන්නේ නැහැ නේ. ඒ වගේ අර නොගැලපෙන මොඩිෆයි කරන්න බෑ. ඒ කියන්නේ ආරම්භක වාහනයේට සුදුසු දේවල් තමයි කරන්න ඕන. කාර් එකකට සුදුසු මොඩිෆයි මේ කාර් එක සුදුසු මේ දේවල් මේකට කරන්න ඕන. හරිනේ? එතකොට ඒ වගේ තමයි දැන් උදාහරණයක් කියන්න ඔය කවර් සෝන්ග් කරන කට්ටිය ඉන්නනේ. කවර් සෝන්ග්ස් කරද්දී ඔරිජිනල් එකට හානියක් වෙන්නේ නැති විදිහට කරන්න ඕන. ඒක ඔරිජිනල් එකේම විදිහට නෙමෙයි. ඒක මොකද එඩිට් එක නෙමෙයි නේද? ඔරිජිනල් එකට ළඟින් යන විදිහට යම් වෙනස්කම් කරන්න පුළුවන්. නැතුව අරගෙන තියෙන එක සම්පූර්ණයෙන් වෙනස් කරලා විනාශ කරලා දාන්නේ ඔක්කොම ටික. එහෙම හරියන්නේ නැහැ. නිසා කියන ගැළපෙන වෙනස්කම් ටිකක් කරන්න ඕන. ඒ වගේ තමයි පරිපූර්ණ වායු සමීකරණය කියන එකට ගැළපෙන මේකට ආවේනික දේවල් වෙනස් කරන්නේ නැතුව මෙයාව එඩිට් කරන්න අපිට අයිතියක් තියෙනවා. අන්න ඒ එඩිට් කිරීමේ ප්‍රතිඵලයක් තමයි මේ වැන්ඩවාල් සමීකරණය කියලා කියන්නේ. ඒක අපිට ඕන හැම එකම මේකට ඔබලා හරියන්නේ නැහැ. හරිනේ? නිසා අවධානයෙන් අහන්න ගන්න විදිහ. අනිත් දේ තමයි මෙතෙන්දි මේ වැන්ඩවාල් සමීකරණය හදාගන්න විදිහ අපි හිතන්න ඕන ජම් ලිමිට් එකක් ඇතුලේ. හිතන්න ඕන සීමාවක් තියෙනවා. සීමාවෙන් එහා හිතලා පටල ගන්න. නිසා මම සීමාව කියලා දෙන්නම්. මේ සීමාව ඇතුලේ විතරක් හිතන්න. ඔය සීමාවෙන් පිට හිතන්න ගියාට පස්සේ වෙන වෙන තරපොළුවට එනවා. හරි. දැන් හරිද මම කිව්වා දැන් මේක ඔරිජිනල් සෝන් එක මේ කවර් එක. එහෙනම් ඒතර මේකට ආවේනික දේවල් වලට හානියක් වෙන්නේ නැති විදිහට අපි කවර් එක කරන්න ඕනේ. එහෙනම් හිතන්න එතකොට මේ සරල දේ තමයි මේක. මොකද්ද දැන් මේකට ආවේනික දේ? මොකක්ද ආවේනික දේ? සාමාන්‍ය පරිපූර්ණ වායුවක් කිව්වහම අපේ ඔළුවට එන ප්‍රධාන මේන් පොයින්ට් එක මොකද්ද? අන්තර් අණුක ආකර්ෂණ බල නැහැ කියන එක. මේ වායු අණු අතර බැඳීමක් නැහැ කියන්නේ අන්න. ඒ කියන්නේ මෙතන වායුවේ පීඩනය ගනිද්දී අපි ගත්තේ අන්තර් අණුක ආකර්ෂණ. ඒ ටික ලියන්න. අන්තර් අණුක ආකර්ෂණ බල නැති අවස්ථා නැති විට පීඩනය තමයි මේ අරගෙන තියෙන්නේ. හරිනේ? ඕක තමයි මේන් පොයින්ට් එක මෙතෙන්දී. මේ පොයින්ට් එකත් එක්ක තමයි මේ කතාව දිගට ඉස්සරහට යන්නේ. හරිනේ? right. හරි. එතකොට මම නිකන් මෙතෙන්දී දැන් මෙතන පීඩනය P1 කියලා ගන්නම්. පරිමාව V1 කියලා ගන්නම්. V1 කියලා තියෙන බඳුනේ පරිමාව.
P1 කියන්නේ වායුවේ පීඩනය. වායුවේ පීඩනය. හරිනේ? හරි. එතකොට වැඩේ හරි. කොහොමද වැඩේ වෙන්නේ? ඊළඟට මම නිකන් පොඩි ප්‍රශ්නයක් අහන්න. පරිපූර්ණ වායු අඩංගු බඳුනක පීඩනයද වැඩි? සත්‍ය වායු අඩංගු බඳුනක පීඩනයද වැඩි? සවලයක් තියෙනවා. පරිපූර්ණ වායු අඩංගු බඳුනක් කියලා කියන්නේ අන්තරංග බල නැති අවස්ථාවක්. එතකොට ඉන්නේ අර පීඩනයක් කියන්නේ මොකද? විහිදලා තියෙන්නේ. වායුවන් ගිහලා විත්තේ වදින එක. ඊට පස්සේ වැඩක් හට ගන්න ඒකත් එක්ක පීඩනය තියෙන්නේ. මේ විස්තර සම්පූර්ණයෙන් ගන්නලා තියෙන්නේ. එතකොට වායුවන් ගිහලා විත්තේ වදිනවත් එක්ක මොකද වෙන්නේ? පීඩනයක් හට ගන්නවානේ. මෙයාලත් එහෙම වදින විත්තර මෙයාලත් ඒ විදිහට වදිනවා. දෙකේ වෙනස මොකක්ද? මම ගන්නේ කාටද වැඩි කිය සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් ගත්තොත් වැඩි මේ පරිපූර්ණවල. ඇයි ඒ? හිතන්න මේ වායු අණුවක් ගිහින් පිටේ වදිනකොට එයාව අදින්න කවුරුත් නැහැ පිටිපස්සට. බැඳීම් නැහැනි. බැඳීම් නැහැ. සත්‍ය වායු අණුවක් ගිහින් පිටේ වදිනකොට එහෙම ලේසියෙන් යනවා හම්බෙන්නේ නැහැ. වටේම ඉන්න උටේ කරලා මූ වදිනවා. මහා කරදරයක් ඇත්තට. එනවා යා හිතන ස්පීඩ් එකෙන් වදින්නේ නැහැ. එතකොට පරිපූර්ණ වායු අණු හොඳට වදින පිටිවල මෙයා හොඳට වදින්නේ නැහැ. ඒ වගේම මෙයාගේ පීඩනය පරිපූර්ණ වැඩි සත්‍ය පීඩනය අඩු. හරිනේ? right. ඕක තමයි සරල කතාව. ඔය පීඩනය අඩු වැඩි වෙන්නේ එහෙම. එතකොට මම මෙතනදි පොඩි මේ සත්‍ය වායු වලින් භාජනයක් මේ තියෙන්නේ. තාත්වික වායුවනේ පොඩි මේ දත්ත ටිකක් දෙන්න. මම කියන P කියලා බඳුනේ පීඩනය. දැන් මෙතන P1 කිය මෙතන බඳුනේ පීඩනය. බඳුනේ නෙමෙයි. වායු පීඩනය. හරි? වායු පීඩනය. B කියලා මෙතන දෙනවා බඳුනේ පරිමාව. බඳුනේ පරිමාව. දැන් මොකද්ද මේ දීපිලේ තියෙන්නේ? මම මේ ලිප්පු දත්තරික භාවිතා කරලා මේක කොට එඩිට් කරන්න කියලා තමයි මම මේ කියන්නේ. පොඩි ලිප්පයක් දාමු අපි. ඒක තමයි මැන්ඩෙවාල් සමීකරණය කියලා කියන්නේ. පොඩ්ඩක් හිතන්න. මේකේ තියෙන ආවේනික දේවල් වලට මේකට යුනික් වෙච්ච දේවල් වලට කිසිම වෙනසක් මෙතෙන්දී අපි කරන්න බෑ. එහෙම වෙනසක් නොකර වෙනසක් කරන්න පුළුවන්. මොකද කියන්නේ? මේකට ආවේනික දේවල් වලට වෙනස්කමක් නොකර මේක පොඩ්ඩක් එඩිට් එකක් දාමු. එච්චරයි. මෙතන පීඩනය අපි ආදේශ කරේ අන්තර් අණුක ආකර්ෂණ බල නැහැ කියලා හිතන එක. අන්තර් අණුක බල නැති අවස්ථාවේ පීඩනය තමයි මේ P1 එතනනේ. අනේ P1 කියලා දැන්. එහෙමයි. right. එතකොට මෙතන පීඩනයේ විදිහට අපි දාන්න ඕනේ අන්තර් අණුක ආකර්ෂණ බල නැති අවස්ථාවේ පීඩනය. සත්‍ය වායු වලට දාන්න. ඒකපාල ළමයිට ප්‍රශ්න තමයි ඉතින් සත්‍ය වායු වල අන්තර් අණුක ආකර්ෂණ බල තියෙනවා. ඔව් තියෙනවා. ඇත්ත. එතකොට මෙතන මම මේ දීලා තියෙන වාගේ පීඩනය කියලා මොකද්ද? මම වාගේ පීඩනය කියලා දුන්නේ මොකද්ද? මම වාගේ පීඩනය කියලා දුන්නේ මෙයාගේ ඇත්තම පීඩනය කියන්නේ. ඇත්තම පීඩනය කියලා කියන්නේ මෙයාට අන්තරංග ආකාශය බලපානවනේ. මේ බලපාන වෙලාවේ පීඩනය තමයි මම මේ පීඩනය දුන්නේ. එතකොට මම පී මෙහෙම මෙතෙන් දාලා හරියනවා. මම පී දාලා හරියයි තමයි. හරියන්නේ නැහැ. මම මේ පී කියලා දැම්මොත් මෙතන තියෙන්නේ අන්තර් අණුක ආකාශ බල සලකලාගත්ත පීඩනය. එහෙම බෑ. මෙයාට ආවේනික දෙයක් තමයි අන්තර් අණුක ආකාශ බල නැති අවස්ථාවේ පීඩනය කියන එක. එහෙනම් මෙතෙන්ටත් ඒකම දාන්න. ඉතින් මහා ප්‍රශ්නේ දැන් ඉන්නේ. මොකද? අන්තර් අණුක ආකාශ බල නැති අවස්ථාව කොහොමද මේකට ගන්නෙ? ගන්න බෑනේ. ගන්න බෑ. මම මොකක්ද කරන්නත් වෙනවද? කොහොමද කරන්නේ? ඉතින් මේ ඇත්තටම මෙතෙන්ට වඩා මෙතෙන්දි පීඩනය සංඛ්‍යාත්මක වැඩි වෙන්න ඕනේ මෙතෙන්දි පීඩනය. අන්තරංග නැති නිසා රදින කෙන නිසා හොඳට විත්තිවල වදින හැකියාවක් මෙතෙන්දි තියෙනවා. ඒතකොට මෙතන පීඩනය වැඩි. මෙතන පීඩනය අඩුයි. නේ එතකොට මේ P කියන එක්කෙනා P1ට වඩා අඩුයි නේද? කයින් කියලා තේරෙන්න ඕන. P1 කියලා කියන්නේ අර අන්තරංග නැති වෙලා පීඩනය මෙතන පරිපූර්ණ වායු වල සත්‍ය වායු වල පීඩනය කියන අන්තරංග වල තියෙන වෙලාවක පීඩනයක්. එතකොට ඒක P කියන එක්කෙනා P1ට වඩා අඩුයි. P අඩුයි. එතකොට දැන් P කියන්නේ අන්තරාණුක බල සලකපු වෙලාවේ පීඩනය. එතකොට මෙතන දාන්න ඕන අන්තරාණුක බල නැති වෙලාවේ පීඩනයක්. අන්තරාණුක බල නැති වෙලාවේ පීඩනයක් නම් මේ Pට වඩා වැඩි අගයක් නේද මෙතෙන්ට එන්න ඕන. මේ Pට තාම මොකක් හරි එකක් එකතු වෙන්න ඕන කියලා තේරෙනවා. එතකොට මෙතන අන්තරාණුක බල නැති අවස්ථාවේ පීඩනයක් එන්නේ. අන්තරාණුක බල නැති අවස්ථාවේ පීඩනය කියලා කියන්නේ තියෙන අන්තරාණුක බල තියෙන අවස්ථාවේ පීඩනයට වඩා වැඩි පීඩනයක්. ඒ වෙන විදිහෙන් කියලා තියෙනවා නේ. එතකොට අපි යන්නේ අන්තරාණුක බල නිසා මෙයාට යම්කිසි පීඩනයක් නැති වුණානේ.
අන්තරාංග බල නිසා මෙයාට යම් කිසි අර මෙයාගේ අර හැකියාව අඩු වුණානේ. අන්නේ අඩු වෙච්ච ටික මම මෙයාට ආපහු එකතු කරනවා. මොකද කියන්නේ? මොකක් කකරින් එකතු කරාද? තාම දේරුම් නෑ ලකුරනේ. අන්න අහනවා. මෙතන පීඩනයේ විදිහට දාන්න ඕන. අන්තරාංග බල නැති වෙලාවේ පීඩනය. හැබැයි මෙතන මම P කියලා දුන්නේ වායුවේ පීඩනය. වායුවේ පීඩනය මම ගණනය කරේ අන්තරාංග බල තියෙනවා කියලා විතරයි. එතකොට මේ P කියන එක නම් මෙතෙන්ට ඒ විදිහටම දාලා හරියන්නේ නැහැ. එහෙම දැම්මොත් වැරදි. මෙයාගේ ආවේනික ලක්ෂණයක් උල්ලංඝනය කරන්න මෙතෙන්. කඩ කරලා යනවා. පොඳු කඩ ගන්න ඕනේ නැහැ. ඒ නිසා මේ අන්තරාංග ආකර්ෂණ බල නැති වෙලාවේ පීඩනය විදිහට මෙතෙන් ආශය කරනවා නම් අන්තරාංග බල තියෙන වෙලාවේ පීඩනේ P නේ. නැති වෙලාවේ පීඩනය අන්තරාංග බල නැත්තම් තිබ්බ අවස්ථාවට වඩා වැඩියක් එන්න ඕන. අන්තරාංග බල තියෙනකොට පීඩන සාපේක්ෂව අඩුයිනේ. අන්තරාංග බල වැඩි නැති වෙලාවේ පීඩනේ වැඩි. එතකොට ඒ කොහොමද අපි ගන්නේ? හොඳට හිතන්න. අන්තරාංග බල තියෙනකොට පීඩනේ P. එතකොට දැන් මෙයාගේ අන්තරාංග බල නැහැ කියලා හිතනවා නම් මෙයාගේ අන්තරාංග බල නැත්තම් මොකද වෙන්නේ? Pට වැඩියක් මෙතනට එනවා. Pට යම් ගාන එකතු වෙන්න ඕන. අන්න එකතු වෙන ගාන තමයි මම මේ සංප්‍රකාශනයක් වශයෙන් දාලා තියෙන්නේ. an වර්ග බෙදීම b වර්ග. an වර්ග බෙදීම b වර්ග. හරි මේක ඇල්ල ආවේ කොහොමද කියලා හිතන්න එපා. ඒක වැඩක් නැහැ. එහෙම එකතු වෙන්න ඕන. ඇත්තටම මේ එකතු කරලා තියෙන්නේ මෙයාට අන්තරාංග ආකර්ෂණ බල නිසා හිමි වෙච්ච පීඩනය. ඒ අහිමි වෙච්ච කොටස මම මෙයාට ආපහු එකතු කරා. අන්න අහිමි වෙච්ච කොටස එකතු කරාට පස්සේ මෙයාත් නිකන් අන්තරාංග බල නැහැ වගේ තමයි. අන්තරාංග බල නැති කෙනෙක් වගේ තමයි දැන්. අහිමි වෙච්ච කොටස මම එකතු කරනවා. හරිනේ? අන්තරාංග බල නිසා අහිමි වූ පීඩනය. අන්තරාංග බල නිසා අහිමි වූ පීඩනය. අහිමි වූ පීඩනය. හරි. එතකොට පරිමාව පැත්තට පොඩ්ඩක් මාව පීඩනය අපව කියලා අවුලක් නැහැ. පරිමාව පැත්තට යමු. පරිමාව කියන්නේ වායුවට සැරිසැරීමට ඇති ඉඩ ප්‍රමාණය. අදී කියන්නේ. පරිපූර්ණ වායුවක නම් බඳුනේ පරිමාවම තමයි මෙතන වායුවට සැරිසරන්න තියෙන්නේ. ඒක කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මෙහෙමනේ. පරිපූර්ණ වායුවේ පරිමාවක් නැහැ වායුව අණු වලට. පරිපූර්ණ වල. එතකොට මුකුත් නැති ඉස් භාජනයකට තමයි අපි කියන්නේ පරිපූර්ණ වායුව අණු ඉද භාජනයක් කියලා. එතකොට ඒකට වායුව නිමයක් නැහැ නේ අත්තට මෙතකොට පරිපූර්ණ වායුව කියලා. යාලේ පරිමාව වෙන්නේ බඳුනේ පරිමාව තමයි කතාව වලට නේ. හැබැයි සත්‍ය වායුව අණු වලට පරිමාවක් තියෙනවා. ඒක උගේ පරිමාව සම ප්‍රමාණයක් තියෙන නිසා හිතන්න මෙන්න මේ වායු අණු සෙට් එකයි වායුව මෙතන දෙනවා. මම මේ වායු අණු ටික එක තැනකට හිර කරනවා. පුළුවන් එක තැන හිර කරන්න. අන්න හිර කරා. හිර කරාට පස්සේ වායුවේ තව ඉතුරු ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ. අන්න ඒ ඉඩ ප්‍රමාණය තමයි මෙයාලට සැරිසරන්න පුළුවන් කොටස කියලා අපි කියන්නේ. වායුවන් ඉන්න භාජනයක වායුවන් සෙට් එක තැනකට කොටු කරලා ගත්තාම ඉඳ කරාම ඉතුරු ඉඩ ප්‍රමාණය තමයි අපි කියන්නේ ඒ වායුවට සැරිසරන ඉඩ ප්‍රමාණය කියනවා. අන්න වායු අණු වල සැරිසරන ඉඩ ප්‍රමාණය තමයි වායුවේ පරිමාව කියලා අපි කියන්නේ. වායුවේ පරිමාව. වායු වල සැරිසරීමේදී ඉඩ ප්‍රමාණය. එතකොට මෙතන බඳුනේ පරිමාව v නම් බඳුනේ පරිමාවෙන් මෙන්න මේ වායු අණු වල පරිමාව අඩු කරාම නේද මෙන්න ඉතුරු කොටස එන්නේ. මොකද එහෙම ආදේශ කරන්න ඕන කියන එක මේකේ ආවේනික ලක්ෂණයක්. වායු වල සැරිසරීමේදී ඉඩ ප්‍රමාණය. තවරේ හයිදී මෙතන බඳුනේ පරිමාවනේ මෙතන දැම්මේ. එහෙනම් මෙතනත් වීම දාන්න බැරිද? එහෙම දාන්න බෑනේ. මෙතන බඳුනේ පරිමාවම ආවේ මේ වායු අණු වල පරිපූර්ණ වායු අණු වල පරිමාවක් නැති නිසා. මෙතන එහෙම නෑ සත්‍ය වායු අණු වල පරිමාවක් තියෙනවා. එතකොට මේ සත්‍ය වායු අණු වල පරිමාව මම NV කියලා ගන්නවා. ඇයි ඒක එහෙම ආයෙ වගේ සංකීර්ණ කතා හිතන්න යන්න ඕනේ නෑ. ඒව දැනගන්න ඕනේ නෑ. බඳුනේ පරිමාව V ගෙන් මම අඩු කරනවා NB කියලා කොටසක්. වායු අණු වල පරිමාව අඩු කරනවා. එතකොට මේ ඉතුරු අවකාශය එනවා. අන්න ඒක තමයි මෙයාලට සැරිසරන තියෙන ප්‍රමාණය. NRT කියන්නේ නේද මවුල ගන්න. සරලවන්නේ නැත්නම් තියා නැසෙන්නේ. වායු වර්ගයේ වලයන්සේ යන්නේ නේද? right. ඕක තමයි රණ්ඩවාර සමීකරණය කියන්නේ. පරිපූර්ණ වායු සමීකරණයේ පොඩි එඩිට් එකක්. එච්චරයි. ඔයයන් ලොකු දේවල් විදිහට ගන්න එපා. මම මේ කිව්ව විදිහට හිතන්න ඕනේ. වෙන විදිහට හිතන්න ගියොත් එන්නේ කඩන ගන්නවා. මේ හිතන්න යන්න එපා. මම පීඩනය වල ආව කියලා දෙන්න. හරි. බලන්න.
හිතන්න මෙහෙම. තව එක අපිට ඉන්න කලින් කියන්නම් මෙහෙම දෙයක් හරි. කවුරු හරි මෙතන පීඩනය දැන් මෙතන මේ සත්‍ය වායු වල පීඩනයක් ගත්තනේ අන්තරාංග බල නැති අවස්ථාවේ පීඩනය කියලා. ඒතකොට කවුරු හරි අන්තරාංග බල නැති අවස්ථාව කියන්නේ පරිපූර්ණ වායුව නේද මේ කියලා. ඒ වගේ තමයි. පරිපූර්ණ වායු වගේම දෙයක් තමයි මෙතන වෙන්නේ. අන්තරාංග බල නැත්තම් යම් වායු වර්ගයක ඒක පරිපූර්ණ වායුවක් නේ. ඒ පරිපූර්ණ වායුවේ පීඩනයමද මේ අපි වෙන විදිහකට ලියලා තියෙන එක හිතන්න පුළුවන්. يعني මේ P1මද මේ ලොකු ප්‍රකාශයෙන් පෙන්වන්නේ. එහෙම නෙමෙයි. එහෙම ආසන්නයකට හිතාගන්න. ආසන්න ලෙවල් එකේ තියෙන හිතාගන්න එක ළඟ වගේ පොඩි නැස්නක් විතරක් තියෙන හිතා ගන්නවා. මේකට මේක සමාන වෙනවම කියලා අපිට කියන්න බෑ. ආසන්න සමාන නේද? හරි. එතකොට දැන් කොහොමද මේක ආවේ කියලා පොඩ්ඩක් අපෝ කියලා දෙන්න. පොඩ්ඩක් කියලා දෙන්න. එහෙනම් බලන්න. මෙතන පීඩනය ආදේශ කරේ අන්තරාංග ආකර්ෂණ බල නැති වෙලාවේ පීඩනය. මූට කොහොමත් අන්තරාංග ආකර්ෂණ බල නැහැනේ. එතකොට කොහොමත් මේ පීඩනය තමයි මෙතන P1 කියලා දාන්නේ. සත්‍ය වායු වල වායු අණු වල පීඩනයක් තියෙනවා. තේරෙනවද? වායු පීඩනය. එතකොට මේ අන්තරාංග ආකර්ෂණ බල නිසා තමයි මෙතන වායු පීඩනය මම ආදේශ කරේ අන්තරාංග ආකර්ෂණ බල සලකලා. සත්‍ය වායු පීඩනය වලදී අන්තරාංග ආකර්ෂණ බල සලකලා නෑ මම ආදේශ කරේ. පීඩනය ගැන ගත්තා. එතකොට මෙතන අපි දාන්න ඕනේ අන්තරාංග බල නැති අවස්ථාවේ වායු පීඩනය. මම මෙතන P කියන එක මේ විදිහටම ආදේශ කරොත් හරියද නැහැ. මෙතන මම දැම්මේ අන්තරාංග බල තියෙන වෙලාවේ පීඩනය. එහෙනම් අන්තරාංග බල නැති වෙලාවේ පීඩනය මෙතන දාන්න ඕන. අන්තරාංග බල තියෙන වෙලාවට වඩා මෙයාගේ නැත්තම් අන්තරාංග බල නිකන් සත්‍ය වායුව තමයි. අන්තරාංග බල නැහැ කියලා හිතන්න ඕනේ නිකන්. නැත්තම් P-ට වඩා වැඩි එකක් මෙතනට පීඩනය වෙන්න බෑ. අන්තරාංග බල නැහැ කියන්නේ නිදහස වැඩි කියන එකනේ. වදින තියෙන chance එක වැඩි කියන එකනේ. එතකොට ඉතින් වැඩි පීඩනය මෙතන තියෙනවා. සරණයි. හරිනේ. ඕකයි කතාව. එතකොට මේකට එකතු වෙන්න ඕන මොකද්ද? එකතු වෙන්න ඕන අර අන්තරාංග බල නිසා මෙයාට අහිමි වෙච්ච පීඩනය මෙයාට නැවත වතාවක් අපි එකතු කරොත් අන්තරාංග බල නැති අවස්ථාවේ පීඩනයක අපෝපිට වෙන්නේ. ඒක නේද? ඕක තමයි අල්ලවසන් ඉන්නේ. මේක තේරුණා? හොඳයි කතාව. හරි කොහොමද කරන්නේ?